නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වතුනි, අතීතයේ බොහෝ පින්වත් උදවිය සම්මා සම්බුද්ධ ශාසනයේ සුඳුරු ගුණධර්ම පිරූ කතා ප්‍රවෘත්තියක් ඔබ හමුවේ අද දේශනා කිරීමට බලාපොරොත්තුව. දඹදිව පාටලිපුත්‍ර නගරයේ 80 කෝටියක් ධනය ඇති එක් සිටු ගෙදරක් තිබුණා. මේ සිටානන්ට එකම දුවක් වුණා. ඇයගේ නම බුද්දේනිය. ඇයට 7 අවුරුදු කල දෙමෝපියෝ පරලොව සැපත් වුණා. මුළු බූදලයම ඒ දියණිය සතු වුණා. ඇය ඉතා රූමත් දෙවගණක් හා සමානයි. තුනුරුවන් කරේ අප්‍රමාණ වූ ශ්‍රද්ධාවක් ඇය තුළ තිබුණා. එම නගරයේ සිටුවරු, සෙම්පතිවරු, රජවරු ඇයගේ කැමැත්ත වෙනුවෙන් තෑගි භෝග සහිත මංගල යෝජනා ගෙනාවා. එනමුත් මේ යෝජනා ගැන අවධානයක් යොමු නොකළ ඒ දියණිය මගේ දෙමව්පියෝ මේ සියලු වස්තු අතර ගියහ. හිමි කුලයකට යෑම මේ සම්පත් විනාශ කරගන්නකි. මා විසින් මේ ධනය බුදුසසුන්හි නිදන් කළ යුතු යන සිතුවිල්ල ඇය පහළ කරගත්තා. මෙසේ සිතාගෙන විවාහ යෝජනා ප්‍රතික්ෂේප කොට එතැන් පටන් මහා දන් දුන්නා. මෙසේ දියණිය පුණ්‍යස්කන්ධයක් රැස් කරන අතර එක් අස්වැලෙන්දෙක් නැගෙනහිර සිට බටහිර දක්වා අසුන් වෙළඳාමේ පැමිණියා. ඇයගේ නිවසේ කිසිවෙක් නැති හින්දා ඒ මහලු අස්වැලෙන්දා ඇයගේ නිවසේ නවාතැන් ගත්තා. නවතැන් අරගෙන ඒ අස්වැලෙන්දා ඒ බුද්දේනිය දියණිය දැක දුහිතෘ තනතුරට එහෙම නැත්නම් දුව යන ස්නේහය උපදවා ගත්තා. ඇයට නොයෙක් වස්තු පරිභෝග පරිත්‍යාග කළා. ආපසු යන වෙලාවේ තමන් සතුටු වූ අස්වෙකු ගන්නයි ඇයට යෝජනාවක් කළා. ඇය සයින්දව අස්ව කුලයේ අස්ව පෝතකයෙකු, අස්ව පැටවෙකු ඉල්ලුවා. වෙලෙන්දා එය අස්ව පැටියා ආරක්ෂා කරන යයි කියලා ඇයට ඒ අස්ව පැටිය දීලා ඔහුගේ ගමන යන්න ගියා. මේ අස්ව පැටියා අහස් ගමන් යා හැකි බව, අහසින් යා හැකි බව ටික කලක් යනට ඒ දියණිය දැනගත්තා. අස්වැයා පිට නැගිලා අහසින් ශ්‍රීමා බෝධිය වඳින්න, ශ්‍රීමා බෝධිය පූජාවට මානනයට පාත්‍රය කරන්න ඇය වරින් වර අහසින් සයින්දව අස්වැයත් එක්ක බෝමැඩට ගමන් කළා. එහෙම කල් ගත වෙනකොට ශ්‍රීමා බෝධිය වඳින්න
රන් මාලාදී රැගෙන ආශ්‍රය පිට නැගී ආසින් ගොස් බෝධි පූජාව ආර්යයන් වහන්සේලාටත් සහභාගී වෙනසේ ආරාධනා කළා. සිංහල දිවයිනේ රහත් භික්ෂුව මේ ආරාධනාව පිමුතුනි පිළිගත්තා. සිරි මහ බෝමැඬ පූජාවන්ට සහභාගී වූ ඇය මෙතෙන් පටන් ඕතමෝ නිතර බෝමැවට ගොස් පූජා පැවැත්වුවා. එම දියණියගේ ශ්‍රද්ධා බලය කොහොම පුදුම එකක්. මෙසේ නිතර ගමන් කරන ඇය දුටු වැඩි මිනිස්සු පැලලොක් නුවර රජුට මේ ප්‍රවෘත්තිය කියන්ට වුණා. ඔබතුමාට යෝග්‍ය කුමාරිකාවක් බව පැවසුවා. රජතුමා ඇය අල්ලාගෙන එන ලෙස ඔවුන්ට නියෝග කළා. ඒ මිනිස්සු සැඟවිලා ඇය අල්ලා ගන්නා චේතනාවෙන් වනයට රොක්කුණා. කුමාරිකාව එදා අසුපිටින් තනියම පැමිණියේ නෑ. රහතන් වහන්සේලා සමග බෝධි පූජාවට ආසින්ම වැඩම කළා. ඒ බෝධි පූජාව තියෙන වෙලාවේ ධම්මරක්කිත නම් වූ තෙරණුවෝ ඇයට මේ කරදරය ගැන පරිස්සම් වෙන ලෙසත් දැනුවත් කරලා තිබුණා. එහෙම මොහොතින් මොහොත වේලාව ගත වෙන අතරේ යම් කරදරයක් පැමිණියොත් තුනුරුවන් සිහි කරන්න කියලාත් අවවාද කරලා තිබුණා. මිනිස්සු කුමරිය දැක අල්ලා ගැනීමට එහෙම නැත්නම් වැඩි පිරිස කුමාරිය අල්ලා ගැනීමට සූදානම් වෙන වෙලාවේ ඇය තමන්ගේ කකුලේ විලිබුවෙන් අශ්වයාට සංඥාවක් කළා. ඉවතුණිය සයින්දව අශ්වයෝ කියන්නේ අහසින් ගමන් කරන උදවිය. ඒ සයින්දව අශ්වයා වේගයෙන් අහසට පැන්නා. හැබැයි සිදුවුනේ ඇයගේ අසුගේ වේගය ඉතාම ප්‍රබලයි. ප්‍රබල වේගය කුමාරිකාවට දරා ගන්න නොහැකි වුණ හින්දා ඇය අසුගේ පිටින් බිමට වැටෙන්න යන වෙලාවේ ඇය අසුට මෙන්න මෙහෙම කියනවා. පුතා කළ උපකාරය සිහි කරන්නේයි මෙහෙම අශ්වයාට දැනුවත් කළා. අශ්වයා නැවතත් පහතින් ගොස් කුමාරිකාව තම පිට උඩ තබාගෙන සිය නිවසටම ගෙන ගියා. මෙසේ මේ බුද්ධේනිය කියන මේ දියණිය මුළු බූදලේම බුදුසසුනට වියදම් කොට පින් එකතු කොට මිය ගොස් දෙව්ලොව උපන්නා කියලා මේ උතුම් කතාවේ සඳහන් වෙනවා. එhmenan අපි කල්පනා කරගත යුතුයි බෝධින් වහන්සේලා ලෝතුරු සම්මා සම්බුදුරජාන් වහන්සේලා සම්බුද්ධාභිෂේකය ලැබූ ලෝතුරු සම්බුදු බවට පැමිණි ඒ උතුම් ජයශ්‍රී විජයශ්‍රී බෝරජාණන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේ දෙවියන් සහිත ලෝකයාගේ උත්තමාංග නමස්කාරය වේවා. සාදු සාදු සාදු